මේ කියන අතරතුර මම තව කාරණාවක් කියනවා ඔබ ඇඟ හිරිවැල්ල යන්න. ඒකනේ මෙන්න මේ සරල රේඛා දෙක මෙතනදී එකපාරක් හම්බුණා. ආයි හම්බ වෙන තැන කියන්න පිටුතුනි මට. ආයි හම්බ වෙන තැන කියන්න බලන්න. සරල රේඛා දෙකක් එක තැනකදී ඡේදනය වුණා. මේ පාත් දෙකක් නේ තියෙන්නේ. මේ ඔබගේ පාත් එක මේ ධර්මයේ බුද්ධ ශාසනය. මේ පාත් දෙක එකට කනෙක්ට් වුණා. එකට ක්‍රොස් වුණා එකපාර. මේකෙදි මොකුත් උන්නේ නැහැ කියලා හිතමුකෝ. ආයි ක්‍රොස් වෙන තැනක මට කියන්න. මෙන්න මේක කන්නඩි මේක ගහ ගන්න කතිරය. අර හැවුව කියන්න මම ඡන්දේ දැම්ම කන්නඩියට කියලා. නැත් හොඳට මතක තියාගන්න. ඔබට මෙච්චර ඔබගේ පිටිපස්සෙන් ඉඳගෙන තට්ටු කර කර කියන්නේ මෙන්න මේක නිසා. මේ පාත් එක ක්‍රොස් වෙලා තියෙන්නේ. ආයි මේක ක්‍රොස් වෙන තැන හොයාගන්න. ගණිතය දාලා හොයාගන්න. මොකද උත්තරේ? ආයි මේක ක්‍රොස් වෙන්නේ නැහැ. මේක ක්‍රොස් කරන්න පුළුවන් විදිහක් තියෙනවා සිංහතුනි. ඒක හරිම අමාරු වැඩක්. ඒ තමයි සිංහතුනි මේක නවන්න ඕනේ. මේ සරල රේඛාව වක්‍ර රේඛාවක් බවට පත් කරන්න ඕනේ සිංහත. ඒකට තමයි පින කියන එක ඕනේ. තව අද්දවක ලක්ෂ ගාණක් කෝටි ගාණක් ඇතුළත කරන පුණ්‍ය ශක්තියක බලමහිමෙන් මක් වෙනවද සිංහතනි? මේක පුළුවන් සිංහතනි එකපාරක් ආයි මේට නවා ගන්න. එකපාරක් ආයි නවා ගන්න පුළුවන් සිංහත. ඒක කරන්න මහා කාලයක් යනවා. බොහොම පරිස්සම් වෙන්න පිටුතුනි. මේ අවස්ථාවක් ඇවිදilla තියෙනවා. ඒ ආපු අවස්ථාවෙන් පිටුතුනි ඔබ ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් ආයි මේ දෙන්න ක්‍රොස් වෙන්නේ නැහැ. දැන් මට හේතු කියන්න. ඔබට තියෙන හේතු මේක කරගන්න බෑ මේ මට තාම බෑ. හේතු තියෙනවා. අම්මා කැමති නෑ. තාත්තා කැමති නෑ. අපේ මාමලා ඉතින් මට පොඩි කාලේ ඉඳලා හරි ආදරෙන් හිටියා. ඒගොල්ලෝ කැමති නෑ. මේ තියෙන්නේ ඔබයි බුද්ධ ශාසනය. මේ ඉන්නේ මාමයි ඔබයි. හොඳට මතක තියාගන්න මේ තියෙන බුද්ධ ශාසනයයි ඔබයි කියන්නේ හරියට සරල රේඛා දෙකක්. නමුත් මාමයි ඔබයි කියලා කියන්නේ වක්‍ර රේඛාවක් වෙනසනේ. ඔක හැමතිස්සෙම ක්‍රොස් වෙනවා. මේ ඉන්නේ බලු, මේ ඉන්නේ සිංහ, මේ ඉන්නේ බලල්, මේ ඉන්නේ මී, මේ ඉන්නේ කූඹි, මේ ඉන්නේ පෙරේත ක්‍රොස් වෙනවා ඔක වෙනසනේ. විවිධ වර්ග ක්‍රොස් වෙනවා. මේක සරල රේඛා දෙකක් වෙනසනේ. මේක ඊළඟට ආයි ක්‍රොස් වෙනවා කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ මහ පුණ්‍ය ශක්තියක් නැගිද ඇවිල්ලා පින්වතුනි මෙන්න මේක මෙහාට නැවෙන්න ඕනේ. ඒක මතක තියාගෙන කටයුතු කරන්න. ඔබව නිවන පස්සට දාන හැම වෙලාවකම ඔන්නෝක මතක තියාගන්න. තව පුළුවන්, තව වයස නැහෙනි. තව ඉතින් කල් ගිහිල්ලා පුළුවන්. ඔන්නෝක කියලා හිතන වෙලාවට මේ චිත්‍රපටියත් බලලාම ඉන්නවා. ඔන්නෝම හිතන වෙලාවල් තියෙන පින්වතුනි. ඒ වෙලාවල් වලට මෙන්න මේක ඇඳලා තියාගන්න කියලා පින්වතුනි. මේ ඔබගේ ජීවිතේ මහා මංගල්‍යයක් උදා වෙලා තියෙන අවස්ථාවක්. පින්වතුනි ඒ තමයි මේ තියෙන්නේ මේ ක්‍රොස් එක. මෙන්න මෙතන ඔබගේ පාත් දෙක බුද්ධ ශාසනයත් එක්ක ක්‍රොස් වෙන වෙලාව පින්වතුනි මෙන්න මේක ඔබගේ ජීවිතේට උදා වෙච්ච මහා මංගල්‍යයක්. ඒ නිසා මේ මංගල්‍යය උදා වෙච්ච වෙලාවේ පින්වතුනි බොහොම පරිස්සමට කටයුතු කරන්න. බොහොම පරිස්සමට කටයුතු කරන්න. මේක මගේ අරගන්න එපා.